පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. නුවරඑළිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියේදී අතුරුදන් වූ තරුණියකගේ මෘත ශරීරය තෙල්දෙණිය රෝහලසල රථ ගාලක නවතා තිබූ මෝටර් රථයක තිබී පොලිසිය විසින් සොයා ගැනුණා. මෙලෙස අභිරහස් ලෙස මියගොස් සිටියේ අම්පාර මහ රෝහලේ බෞද්ධ චිකිත්සකවරියක ලෙස සේවය කළ 34 හැවිරිදිවියේ පසු වූ ශාමා දර්ශනී නැමැති තරුණියක්. ඇයගේ මරණය සම්බන්ධයෙන් සැකපිට මහනුවර ගංගොඩ ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන දිනෙත් දිසානායක නැමැති ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිය දියණියගේ වියෝව සම්බන්ධයෙන් 34 හැවිරිදි අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියක ලෙස සේවය කළ ශාමා දර්ශනී නැමැති තරුණියගේ වයෝවෘද්ධ මව විසින් ප්‍රකාශ සටහන් කරමින් පවසා තිබුණේ මෙලෙසින්. මගේ දුව රත්තරන් දරුවේ. ඉස්කෝලේ කාලේ ඉඳන් මගේ දරුවා ඉගෙනීමට හැම දෙයකම පුදුම දක්ෂකමක් දැක්වුවා. අනේ හැබැයි මගේ දරුවට ජීවිතේ වැරදුනා. ඔය සම්බන්ධයට අපි කොහෙත්ම කැමති උනේ නෑ. ඔය සම්බන්ධේ පටන් ගත්ත මුල් කාලේ ඉඳන්ම වගේ දුවට ගොඩක් ප්‍රශ්න තිබුණා. දරුවගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කැනඩාවට යන්න හිතාගෙන දුව සෑහෙන බලාපොරොත්තු මැද තමයි හිටියේ. ඒකට ලොකු මුදලකුත් දුව ගත්තා. හැබැයි මේ සම්බන්ධය නිසා දුව පුදුම හිත් පීඩාවකින් හිටියේ. අන්තිමට ගත්ත සල්ලිත් ගෙවා ගන්න විදිහක් නැතුව නායකාරයෝ ඇවිල්ලා කෑ ගහද්දී අපි පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. අනේ අන්තිමට ජීවිතේ හැමදේම ජයගත්ත මගේ දරුවා ජීවිතෙන් පෙරදුනා. මියගිය අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියක ලෙස කටයුතු කළ ශාමා දර්ශනී නැමැති තරුණියගේ මව මේ වන විට සිටින්නේ දැඩි කම්පනයකින්. කෙසේ නමුත් මෙම තරුණිය දැඩි මානසික පීඩනයකින් පසුවුණු බවටයි තරුණියගේ මව විසින් සහ වැඩිදුරටත් මේ යන්නට ආසන්න අවසන් කාල සීමාව තුළ මෙම තරුණිය විසින් මනෝ උපදේශන සහාය පතපු මනෝ උපදේශකවරයා විසිනුත් වැඩිදුරටත් සනාථ කර තිබෙන්නේ. ඇයට මුහුණ දෙන්නට සිදු වූ දැඩි මානසික පීඩනය පිටුපස ඇයව ඝාතනය කළ බවට සැක කරන ඇගේ පෙම්වතා සිටින බවටයි වැඩිදුරටත් මියගිය තරුණියගේ මවගේ පාර්ශවයෙන් සහ තවත් පාර්ශවයන් කිහිපයක් විසින් ප්‍රකාශ කළ සටහන් තුළින් වැඩිදුරටත් අනාවරණය වන්නේ. මෙම මරණය පිළිබඳ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය සැකකාර පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි වෙනත් පෙම්වතියකට අයත් එකක් බවටයි. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.